ප්‍රැන්සිකා ප්‍රනාන්දුගේ දෙවැන්නි ඈ. උඹ යන්න ගියා කියලා උඹව නතර කරන්න මෙහෙ කවුරුත් නෑ සනායා. උඹට මේ ගෙදරින් ගෙනියන්න පුළුවන් දෙයක්වත් නැහැ. දන්නවද තාත්තේ? අම්මා එදා මැරෙද්දි හිතේ සැනසෙල්ල මැරෙන්නේ නැති මල් ළඟ ඔයා ඉන්නවා කියලා. ඒත් ඔයා මට කරපු දේවල් වලට අදටත් එයාගේ ආත්මෙට සැනසීමක් නැතුව ඇති. මට ලොකු දේවල් තේරෙන වයසක් නොවුනත් ඒ කාලේ මං දැකපු අහපුවා එක්ක මං එක දෙයක් හොඳටම දන්නවා. ඒ අම්මා ඔයාට මට වගේම ආදරේ කරා කියන්න. උඹයි උඹේ අම්මයි දෙන්නම් මට වැඩක් නෑ සනායා. ඔය විකාර මට අහන් ඉන්න ඕනත් නෑ. උඹේ දෙයක් අරන් ඵලයන් මෙතනින් එළියට. මට පණ වගේ ආදරේ කරපු ප්‍රියාණියන්ටත් අද නිහඬ වෙලා ඔහේ බලන් ඉඳිය වචනයක් හෝ නොකියම. බ්‍රයන් උනත් මන් දිහා කෙලින් බැලුවේ නැහැ. ඔව් ඒ හැමෝගෙම හිතවල ඇති වර්ධකාරී හැඟීමක්. එවැනි අයගෙන් මටත් පළක් නැති බව වැටහුණු පසුව මම දුවගෙන ආයිම මගේ කාමරයට ගියේ මගේ බඩු ටිකත් අරන් පුළුවන් ඉක්මනට ආයිම යන්න හිතාගෙන. මොකක්ද වසන්ත මේ වෙන්නේ? ඔයායි සනායව එලවන්න හදන්නේ ආ? මං කිව්වනේ ප්‍රියාණි ඕකිට එන්න දෙන්න එපා කියලා. උඹත් මං කිව්ව දේ ඇහුවේ නෑ. එතකොට මූ මෙතෙක් වෙලා නිහඬව බිම බලන් වුණු බ්‍රයන් අසලට ආ වසන්ත බ්‍රයන්ගේ කම්මුලට පහරවල් කීපයක්ම එල්ල කළේ ඔහුගේ කොලරයෙන් ඇද ඔහු ළඟට ගන්නා ගමන්. අතාරින්න වසන්ත මගේ මල්ලිව. මේ පොඩි එකා මොනවා කරාටද ඔයා යාට ගහන්නේ? පොඩි හොඳ පොඩි. මූ කරපු දේ දන්නවද? වසන්ත එසේ පවසනවත් සමගම ඔහුගේ දෙනෙත් වැගුණු දේ නිසාම ඔහු නිහඬ වුණා. සනායා, ඔහොම නවතින්න ඔයා යන්න එපා. ඔයාලා වගේ අය එක්ක ඉන්නවට වඩා මම මෙහෙන් යන එකමයි හොඳ. සනායා ප්ලීස්. ඉනෆ් බ්‍රයන්. මට තව කිසිම දෙයක් කතා කරන්න ඕනේ නැහැ. තාත්තා දිහා බලන්නේවත් නැතිව මම ගෙදරින් එළියට ආවේ එදා අවුරුදු 15කට කලින්. මේ ගෙදරින් ගියපු විදිහටමයි. වෙනසකට තිබුණේ මම දැන් සත්‍ය දන්න එකම විතරයි. තාත්තා ළඟවත් ආදරයක් අනුකම්පාවක් නැති වෙද්දී තව කාගෙන් නම් ආදරයක් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්නද? ඇස්වලට කඳුළු පිසදාගත්තු මම බෑගේ අත්තරන් ගේට්ටුවෙන් එළියට ආවේ හිස හැරුණු අතක යනවා කියන හැඟීමෙන්. පාර දෙපසූ විදුලි බල්බවල ආලෝකයෙන් මම මහපාර දෙසට ඇවිදන් ගියේ බෑගයත් බිම දිගේ ඇදගෙනමයි. යා යුත්තේ කොහෙද කියාවත් මන් දන්නේ නැහැ. මට කියලා කිසිම නෑයෙක්වත් යාළුවෙක්වත් නැතිකොට මම කොහේ කියලා නම් යන්නද? පාරේ කොනකට වෙන්න නතර කරලා තිබුණු ත්‍රිවිලර් එකකට ගොඩ වුණු මම හෝටලයක් සොයාගෙන ගියේ අද රාත්‍රියේහි ගෙවා ඉන්පසු තීරණයක් ගැනීමේ අදහසින්. හෙට හවස් වෙද්දි නිමායාගේ අවසන් කටයුතු ඉවර කරපන් ටිරාන්. මේ කෙල්ල දිහා බලන් ඉන්න වෙන්නේ මගේ හිත පිච්චෙන එක විතරයි. මගේ නිමායට සැනසෙල්ල ඉන්න දෙන්න ඕන බම් මට. ඒ හින්දා පුළුවන් ඉක්මනට ඒ වැඩ ලෑස්ති කරපන්. නගරේ පුරා සැරිසැරූ කේශ්වර නැවත රෝහලට පැමිණෙද්දී නිමායාගේ දේහයේ සියලු කටයුත්තක්ම අවසන් වී තිබුණා. නිශ්චල දේහය දෙස මදක් බලා සිටි ඔහු ඇගේ නිසල දෙකපුල් මෙන්ම හිසද තම ඇඟිලි වලින් පිරිමැද්දේ ටිරාන්ට එසේ පවසමින්. අරුව හොයාගන්න නෑ ටිරාන්. ඌ පැන්න කොහොම හරි. හැබැයි මං ඕකව හොයාගන්නවමයි. ඌ විතරක් නෙමේ ඌගේ මුළු පවුලම මම විනාශ කරනවා. කලබල වෙලා මුකුත් කරන්න බෑස. අපි ඉස්සෙල්ලාම නිමායා මැඩම්ගේ වැඩ ටික කරලෙමු. කැළඹී සිටින තම ස්වාමියා සංසුන් කරමින් ඔහු එසේ පැවසුවද ඔහු කෙසේනම් සංසුන් වෙන්නද? අකාලයේ මෙලෙස මිය ගියේ ඔහුගේ ජීවිතයේ ඔහුට සිටි වටිනාම වස්තුව. කිසිදාක කිසිවෙක් ළඟ නතර නොවුණු ඔහුගේ අහංකාර සිත නතර වූ එකම තැන නිමායාගේ හදවතයි. ඉතින් ඔහු කෙසේනම් සංසුන් වෙන්නද? ඊටත් වඩා ඇගේ කුසේ වැඩමින් සිටි ඔහුගේත් නිමායාගේත් එකම හීනයද ඔහුට අහිමි වී ගොස් අවසන්. තමන් වෙනුවට නිමායටත් මෙලොව එළිය නොදුටු දරුවටත් මෙලොවින් සමුගන්වීම ගැන ඔහුගේ සිතේ වූයේ එසේ මෙසේ කනගාටුවක් වේදනාවක් නොවේ.
ගෙවෙන සෑම මොහොතක් පාසා ඒ වේදනාව වෛරයක් බවට පත් උනේ ඒ වෛරයෙන් ඔහුව තවත් දවාලමි. මොනවද අම්මේ මේ වෙන්නේ? හරියට නිකන් හීනයක් වගේ. මට විශ්වාස කරන්න අමාරුයි අම්මේ. ඒ ඉන්නේ මගේ තාත්තා කියලා. පහුවදා උදේම මම පිටත් උනේ මගේ අම්මගේ සොහනට. සුදු පැහැති මල් සහිත මල් කළඹ ඇගේ සොහන මත තැබූ මම ඉටිපන්දම් කීපයක් ඇගේ සොහන වටා දැල්ලූයේ අද ඇගේ උපන්දිනය නිසා. ඇගේ සොහන මත දෑත් තබාගෙන මා ඇගෙන් එසේ විමසුවේ ඇයවත් මේ සිදුවන දේවල් වලට හේතුවක් දන්නවාද කියා විමසනවා වගේ. නමුත් ඇත්තෙන්ම එය නිෂ්ඵල කාර්යයක්. ඇය නැවත කිසිදාක මා හා දොඩමළු වෙන්න එන්නේ නැහැ. ඉතින් ඇය සිහිවුණු මම ඇති වෙනකන් කඳුළු සැලුවේ එදා අම්මා අන්තිම ගමනේ යද්දී මට හඬන්නට තරම් තේරුමක් නොතිබූ නිසා එදා මම නොහැඬූ නිසායි. ඔයා යද්දි මාවත් අරන් යන්න තිබුණනේ අම්මේ වාට. මේ දේවල් දකින්න වෙන්නේ නෑ එහෙනම් අද මට. ඉකිබිඳුම් අතරින් මම එහෙම කීවේ මට ලොකු අසරණකමක් දැනුණු නිසා. ඔව් අම්මා නැති ජීවිතේ මට දැනුනේ මටවත් අයිතියක් නැති ඔහේ ගලාගෙන යන දෙයක් කියලා. ඕනම තැන්වලදීත් අම්මා ළඟ නැති වෙද්දී ඒ අඩුව පුරවන්නට කාටවත්ම බැරි වෙද්දී මම ප්‍රාර්ථනා කළේ කිසිම දරුවෙක්ට අම්මා හිමි වෙන්න එපා කියලා. සනායා සෝන ළඟ දන ගසාගෙන අම්මා ගැන සිහි කරමින් උන්නු මගේ දෙසවන් වලට ඇසුනේ බ්‍රයන්ගේ හඬ. ඔහුගේ කටහඬ හඳුනගන්න මට අපහසුයක් නැහැ. නමුත් වෙනදා මෙන් ඔහුගේ පැමිණීම මා සතුටටපත් කළේ නැහැ. මට අවශ්‍ය වුණේ ඔහුව මගහැර හෝ එතනින් පිටත් වෙන්න වුණත් අම්මා ළඟ තව ටික වෙලාවක් ඉන්න ඕන කියන දේ මගේ හිතේ තදින්ම තිබුණා. මට ඔයා එක්ක කතා කරන්න කිසිම දෙයක් නෑ බ්‍රයන්. ප්ලීස් දැන් මෙතනින් යන්න. ඔහු දෙස නොබලාම මා ඔහුට එසේ පැවසුවද ඔහු පිටත්ව ගිය පාටක් නම් පෙනෙන්නට නැහැ. මිතුදමක් රඳා පවතින්නේ විශ්වාසය මත. මා බ්‍රයන්ව මටත් වඩා විශ්වාස කළ තරම්. ඉතින් ඔහුද අවසානයේ මගේ විශ්වාසය බිඳ දමා තිබුණේ අපගේ වසර ගණනක් මිතුදමටද තිත තබමින්. එවැන්නෙක් සමග නැවත කිසිදු ආකාරයක මිතුදමක් පවත්වා ගන්නට මට අවසි වුණේ නැහැ. මට මේක එක්ස්ප්ලේන් කරන්න පොඩි වෙලාවක් දෙන්න සනායා. හැමදේම මගේ ඇස් ඉස්සරහම එළි වුණා බ්‍රයන්. මේ ඇත්ත ගැන කියන්න ඔයාට අවුරුදු 15ක් තිබුණා. අඩුම අපිට තේරෙන වයසෙද්දිවත් ඔයාට මේ ගැන කියන්න තිබුණා. මොකද ඔයාගේ අක්කා මගේ තාත්තා මැරි කරලා තියෙන්නේ අම්මගේ 3 මාසේ දාන ඉවර වෙන්නත් කලින්ලුනේ. මං කීවේ හරිම කනගාටුවකින්. තමන්ගේ බිරිඳගේ වියෝවෙන් තෙමසක් ගත වෙන්නටත් පෙර ඔහුට සිත්තුනේ කෙලසකද වෙනත් ගැහැණියක් හා විවාහ වෙන්න. අවුරුදු 15ක් මුල්ලේම හේතු සෙව්ව තාත්තා මාව පිටරටක තනි කරලා ආවේ ඇයි කියලා. ඉතින් මේ පැනේට පැහැදිලි පිළිතුරක් ලැබී හමාරයි. තවත් පැහැදිලි කිරීම නිදහසට කාරණා අසන්නටවත් ඒ වෙනුවෙන් විඩංගු කරන්න කාලයක්වත් මා සතු වුණේ නැහැ. මෙච්චර කාලයක් මං ජීවත් වුණේ කාත් කවුරුවත් නැති කෙනෙක් විදිහට. ඉස්සරහටත් මට පුළුවන් එහෙම ජීවත් වෙන්න. ඔයා ගිහින් ඒක ඔයාගේ අක්කටයි මගේ තාත්තටයි කියන්න. දේපල බිස්නස් වල අයිතිවාසිකම් ඉල්ලම් මං එන්නේ නැහැ බ්‍රයන්. බය වෙන්න එපා. සනායා. ඇති බ්‍රයන් නැති. ප්ලීස් මට තනියෙන් ඉන්න දීලා යන්න. බ්‍රයන් මාසල සිටීම හිස රදයක් වෙද්දී ඔහුව පිටත් කරන්න මා කොතරම් උත්සාහ කළද ඔහු පිටත් නොවන නිසාම මා නැගී සිටියේ ඔහුට පෙර පිටත් වෙන්නයි. නමුත් නොසිතූ විරූ ලෙස මගේ ගෙලට මදක් පහළට වෙන්න වෙඩි පහරක් වැදුනේ විශාල ශබ්දයක් නගමින්. මගේ දැස් පොද වීගෙන යද්දී ඉබේටම වගේ මම අල්ලගත්තේ ඇඳුම් කන මගේ බෙල්ල. අධික ලෙස එයින් රුධිරය ගලන බව වැටහෙද්දී මට දැනුනේ මාව මගේම පාලනයෙන් මිදී යන බවක්. අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරගෙනම යන්න.